කාංචනා අමිනානයක්කගේ මේ ස්නෝමෝෂන් පය පොත ගැන කියන්න කලින් මට හිතනවා මේ අක්ක අර මේ ස්නෝමෝෂන් පය මේක ලොකු ප්‍රොජෙක්ටයක් වගේ කරන්න ඇතර මේක ප්‍රොජෙක්ටයක් සහ ලොකු පැෂන් එකක් එක් අක්ක කරන දෙයක් කියලා මට හිතනවා මේ බලන්න මේ අපේ දැමහිතන අක්ක ගොඩක් හිතවත් අයට මේ සා ඉඩන කට්ටියටත් මේ වගේ මේකන මහිතන මේ අර ස්ටෝරි ෆික්ස් කටිය ස්ටෝරි ෆික්ස් මේ ප්‍රයිවටිමට කටිය දුන්න එකක් මේ කර මේ අකර මේ නියන් ලියුම් වගේ අක්කගේ කවි එක්ක මේ විදියට මේ ලියර මේ කොලවෙල ලියර අක්කම මහිතන්නේ මේ බුක් ෂොප් එකට හරි පින්ට කාටහරි කියලා හදාගත්ත මේ ස්ටිකර් වගේ හද තින හරි පයිසමින් ගලන්න ඕන මෙවා මේ ඉතිං අර එක තියෙනවා අර පොත ඇතුළ තියෙන කවි මේ කඩදාසි වල අක්ක ලියර තියෙනවා දැන් මට නම් හම්බෙලා තියෙන්නේ මේ අර අශෝක විදුරුව කවියක් තියෙන විද්‍යුතය කියලා මේ තේ බොමිනි මම අශෝක විදුරුවක යහමින් මල්කම් සහිත ටකටක ඇති කර හොඳින් කලත්තා සීනි දිය කෙරෙන අලංකාර රතු දුමුරු පැහැති පැහැයක තේ විදුරුව අත්තමත රතුරවුම් ඇති කරන අක්කගෙම අත්තකුරුවලින් ලියලා තියෙන්නේ අන්තිමට අක්ක මේක ලියලා තියෙනවා මේ ඔටෝග්‍රාෆයකුත් දාලා තියෙනවා ඉතින් මේ හරි සතුටුයි මේ මම අර කලින් පෝස්ට් එක දැම්මා වගේ අර තමන්ගේ පැෂන් එකත් එක්ක කරන දේවල් හරිම ලස්සනයි හරිම වටිනයි මේක අර පොතක් ගහලා එක අර මොකක්ද ඒකට කියන්නේ අර මේ පොත විකුණුණා කියන තැනින් නවතින්නේ නැහැ මේක ඇත්තටම අර තවත් අයට මේ පැෂන් එක බෝ කරනවා වගේ දෙයක් ඇත්තට පොතක් ආශ්‍රිතව තව කොච්චර ක්‍රියේටිව් මූවමන්ට්ස් එන්න පුළුවන්ද කියලා ක්‍රියේටිව් පැෂන්ස් අපිට බෝ කරන්න පුළුවන්ද කියලා මට හිතෙන්න මේකෙන් අක්ක අපිට ගොඩක් වෙලාවට හිතන්න අවස්ථාව දීලා තියෙනවා ඉතින් මේ මමත් මේ අද ෆැකල්ටි ගිහිල්ලා ක්ලිනිකල් ගිහිල්ලා ආවේ හරි මහන්සි ඔලුවට නමුත් මේ නිස්කලංක වටපිටාවක් තියෙන නිසා තමයි මේ වගේ වෙලාවකට මේ කරන්න නැද්ද දැන් මම හිතන්නේ හවස 2-3 වගේ වෙලා ඇති අද මේ ඔක්තෝබර් මාසේ 2025 ඔක්තෝබර් මාසේ 29 බදාදා දවසේ සතිය මැද්ද දවසක මේ විදිහට මම වීඩියෝ එක කරන්නේ අක්ක මට මගේ ලිපිනේ ඉල්ලගෙන තමයි මේවා මට එව්වේ අක්ක මට එවපු ස්ටිකර් ඊට පස්සේ බුක්මාර්ක් මම මේ පොතට දාලා තියෙනවා අක්ක එවපු හොඳ මේ ලස්සන ස්ටිකර් වගේ තිබුණා මම ඒවා සමහර ඒ ඇත්තට මේවා මම මේ අදාළ ගැලපෙනවා කියලා හිතන තැන්වල ඇරෙව්වා මේක අර විද්‍යුතය කියලා මම කිව්වා අර තේ බොමිනි ඔබ අශෝක මල්කම් ලියකම් සහිත අශෝක විදුරෝග කියලා කතන්දරයක් තියෙන්නේ මේ තේ බොමිනි මම අශෝක විදුරෝග යහමින් මල් ලියකම් සහිත කියලා මේක අර ඒ අදාළ තැන මම ඒ ස්ටිකර් එක ඇරෙව්වා ඒ වගේ අර මේක ගැලපෙනවා කියලා හිතුණු තැන්වල මම මේ ඒවා අලවලා තියෙනවා ස්ලෝ මෝෂන් පය කියලා කවියක් තියෙන ටයිටල් කවිය ටයිටල් පොයම් එක ඒක අදාළ තැන මම මේ ස්ලෝ මෝෂන් ස්ටිකර් එක ඇරෙව්වා ඊට පස්සේ තව මම ලස්සන දේවල් ටිකක් කරා මේකේ තව එකක් තිබුණ මං හිතන්නේ මේ හුදකලා තියෙන කුප්‍රකට දිවෙන කියලා කවියක් තියෙන ඒක ස්ටිකර් එකක් මම ඇරෙව්වා ඒ වගේ දේවල් කරා මේ ඒ කියන්නේ මෙහෙමනේ මට වෙන කොහෙවත් අලවන්න බෑනේ අදාළ සන්දර්භයට ගැලපෙන තැනක එපා ඉතින් හොඳටම ගැලපෙන තැන එපා යලවන්න ඉතින් ඒක නිසා මේකම අක්ක මගේ මේ වෙනේ ඉල්ලගෙන ඒ කියන්නේ මම අක්කගෙන් ඉල්ලුවා මේ එතකොට අක්ක මට එවපු මේ සී පටනයක් එක තියෙන්නේ මොකද්ද ඔහු එවන පණිවිඩ ඒවා ඇත්තේ මොනවද පේඩි අතර වචන අතර මට හොයාගන්න දේ සංගවා එවනවන්න නොදැන මේක තව දිගට යන කවියක් ඒ කොටසත් තමයි අක්ක මේ ලියලා තියෙන්නේ ඉතින් මේ මට හරි සතුටුයි ඒ වගේ දෙයක් ලැබෙනවා කියන එක ඒ වගේ කිවිඳියකකින් ඉතින් මට හරි සතුටුයි මේක මට හිතෙන්නේ එක්තරා ආකාරයක දැන් මේක 2025 අප්‍රේල් 28 අක්ක ලියපු පෙරවදන පෙරසටහනක් එක්ක තියෙන පොතක් නමුත් මේකේ බහුතරයක් තියෙන්නේ කොවිඩ් ගැන ආශ්‍රිතව අපිට ලැබිච්ච අත්දැකීම් කියලා මට හිතෙනවා මොකද හේතුව මේකේ වෙනම කොටස් දෙකක් තියෙන එකක් තමයි 19 කියලා කොටසක් තියෙනවා 2019 කොවිඩ් 19 ඔය කතන්දර නිසා 19 කියලා ඒක දාලා දෙනවා කවි 19ක් තියෙනවා අපි මේ ගලහා පාරේ එන සද්ද වෙන වැඩි හිතන්න ඕනේ මේ ඉතින් රෑ වෙද්දි හවසේදී බල්ල පුරනවා ඊට පස්සේ දවල්ෙද්දි බස්වල ෆෝන් සද්ද එනවා ඒක කරන්න දෙන්නේ නැහැ ඉතින් ඉතින් මේකේ තවත් කවි ගොඩක් තියෙනවා මේ ඔය 19 කියන මේ සෙක්ෂන් එකට පස්සේ කුප්‍රකට දිවයින කියලා වෙනම තව කවි ඒ කියන්නේ
විසිවැනි කවිනම් කවි 50ක් තියෙනවා මට මතක හැටින එක. ඒ 50 වෙනකන් තියෙන කොටස සම්පූර්ණයෙන්ම නම් කරලා තියෙන්නේ කුප්‍රකට දිවෙන කියලා. ඉතින් මට මේක අක්කගේ මේ කවි ලියමන සම්බන්ධයෙන් කවි ලියවිල්ල සම්බන්ධයෙන් මට කියන්න ඕන ලොකුම දේ තමයි අක්කගේ අර මං ගොඩක්ම දකින ටියක් කර අත්භූත කවි නිකං ගුප්ත කවි නැත්තං අමුතු කවි අමුතු කිවම ගොඩක් අමුතු දිල්ලියනවා එකන්ස එක කියන්න ඔන්න නමුත් නියන් අත්භූත අමුතු ඊට පස්සේ අර මනෝ ලෝකක මනෝ ලෞකික ගතියක් මට දකින කැනෙ අර මම එක නොට ඇදදාන් දෙන මේ සියුම් විචල්ලතාවයන් සියුම් විචරතාවයන් හොඳින් සංජානනය වන ඒව හොඳින් තමට දැනන ඒ ගැන එක්ස්පෙස් කරන කිමිදියක් විදිර මං දකින්න ගද මේ ගොඩක් තැන්නේ වගේ ලියල්තන මේක මේම මුලින්ම මේ අර දහන මේ කියන සෙක්ෂන් එකට යන්න කලින් මම් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න අක්කයි ගොඩක් වෙලාට අරනියන් තමන් විහින්ම මහිතන අර අක්කගේ මනෝභාවයනුත් මට මේ කිවිදියක් විදියට තමන් භාවිතා කරද වගේ ඉදිරිදා ජීවිතය තමන්ගේ මනෝභාවයන් ගැන මහිතන අක්ක ඔය දේවල්ලින් යම්තා දුරකට කියන්න උත්සා ගන්නවාය කෙන කැන්නේ විධාකාරය චින්තනය විධාකාරය කල්පනාවන් තියෙනයන අපි අතරන්නේ ඒ අයගෙනුත් දේවල් කලාවට පාවිච්චි කරන කට්ටියට පුළුවන් මේ වගේ කවිවලට චිත්‍රවට ගීතවලට නාටවලට කෙටිකතාවලට නවකතාවලට ඒවා ඇතුළත් කරලා එතනින් මිනිසුන් යමක් දෙන්න තමන්ගේ තෘප්තිය සලසාගන්න ඒ වගේම මිනිසුන් අමතක නොවන දෙයක් ජීවිතයට එකතු කරලා මේ ලෝකට දෙයක් දෙන්න ඉතිං මේ මුනිවර මන්දස්මිත කියලා කවියත්තින මේ කරම් කුප්‍රකට දිවෙන සෙක්ෂන් එකෙන් ඒක ලියල්තිනක්ක අසංගතයට පසු වෙන මේ ගෝෂා කුමන්ද යන්ත්‍ර සියාල නිවාදමූ පසුවත් නොනැවති කම්පනය වෙමින් වැඩි වැඩිව නැගෙන ඒ ගෝෂාකුමන්ද ඒවගේ අර සාමාන්‍ය අර අක්කගේ තියෙනනියන් ස්කෙප්ටික් ගතිය දේවල් ප්‍රශ්න කන සුරු භාවය ඊට පස් දේවල්ල තියෙන සියුම් ඩීටල්සලට තියෙනර ෆෝකස් එක වගේ දේවල් මට හිතන ඒක අකයි ගොඩක් කවිවල එක දකිනවා මම මිහිරක් ළඟතයි ජනේල හැරි උදේ පවා අමිරසක් මුව තුළ ඇති කරවන හදවත ගැහිතයි වර්ධවාවට ආගෙන සිතින් වීරය වඩවන දිවාකාලය පවා ඒ නැගෙන බැස යන උදම් රලක් මෙන් විටින් විට ඇතිවන බියම ඇති කරවනේ මහා ගෝෂාව කොමක් විය හැකිද මොනිවර මදසිනාව හැබැවට එම එකත් තියෙනවද අශ්ලීට පාදමක්වුද සිමෙන්තියෙන් උඩ හුව සිමෙන්තිීන් වුව සොරි සමාන අශ්ලීල පාදමක් උඩ සිමෙන්තියෙන් වුව එහෙම මුවක් තැනෙන්ට පුළුවන්ද අල්ලා අතහරනිලද දඟර කම්බියක්ව ඇනියනී යටිපතුළ රතු කරවන අතීත ස්මරණ ගුලියක් තියෙන පුළුවන්ද ඇයි මේ ප්‍රශ්නයම මගේ වැඩ හැකිනම් ඔබ ඉතුරු පිල්තුරු දෙන්න බැරිනම් බිතිමිඳගෙන පලායන් අභිවාතක රෝගීකු සිතියේ උපම කතා නිමාව පතුරන අමුතු අමුතු ගතියට නියන ගතියක් අක්ක තියෙනවා ගොඩක් තැම්වල ඒ ගතිය මන් දකිනවා මේක විදුතය කියල කවියක් මන්තන් දැක්කී පතාක් මන් සඳන් කරම මේ වීඩුව එකදීම ලානිල් පාතය ඒ පෝසිලෙන් කෝප්පය කිසිදු මල්ලියකමක් රහිත ධාරක පවා අඩු වැඩියක් ධාරක පවා පාට අඩු වැඩියක් නැති මුූතු නිල් පාටය කෝප්පය එතකොට ඒ පෝසිලෙන් කෝප්පේ තේබමිනි ඔබ නද ඒ පෝසිලෙන් ඒ කෝපය තේබමිනි ඔබ එතර ඔබ කියනෙක් කෙන පෝසිලෙන් කෝප්ප එක තමයි තේබොන්නේ ලානිල් පාටයි ඒ කෝප්පේ මල්ලියකම් නැහැ ඌමනාවෙන්ද නොදැනීම හෙත් විදුතියක් ඇති කර ඔබ ළඟළඟක කතාබා රයිතව වාඩිගෙන මොනවාද මේ ඇති කරන කලබල ගණකම් විදුරු දොරක යළියලි වැඩි වැඩි කිසි වෙන්නක් වැනි තේබමිනි මම අසෝක විදුරුවක යහමින් මල්ලියකම් රහිත එතොට අසෝ විදුරේ යහමින් මල්ලියකම් තියෙනවා ටකටක ඇතිකර හොඳින් කලත්තා සීනිදිය කරන අලංකාර රතු දුර පැහැක තේවි දුරුව අත්ලමත රතුරවම ඇති කරන දැකර ඒවගේ පොඩියර අමුතු අමුතු දේවල් කයිවලට ගේන ගතිය කාංචනාමිලානයකගේ කවද මට ඇත්තන මතකනය මංක්කගේ මේ ප්‍රේමය කාර්තුපත කියවල තියෙන මට ඇතනම මේ ඊට පස්සේ පොතක් නේ දක්කගේර මන මතකනෑ මේ මට නම්ම ඇත්තන මට හරිකට මතකන රස කතායකින් මහිතනය පොතාවේ මට පොතේ නම ඇතරම මේ වෙලා මතක්වෙන්න ඇද මංහිතන්නේ එතනත් කාලරේකාවනේ කාලරේකා පොත මේ ඒකෙත් මට ඇතන මේ විශුද්ධල පතන්දර නිසා මට ඇත්තර මෙලාවක් හම්බුනේම නෑ මං ගෙදරින් එද්දි ම මේ පොත අරංගා මං කොමරි මේකනම් කියවනමයි කියලා මේකන අක ගලුත්ම පොත දැනට ඉතින් කාලරේකාවට අපෝ යන්න ඕනේ කොයි වගේ විදිහත් කලතින ඇතර මේ පොතෙන ගොඩක් දුරට COVID-19 කාලේ වෙච්ච සිදුවේ මේ මනෝභාවයන් ගොඩක් ගැවිල තියෙනවා තර අපක මහිතන කොවිඩ් පොත කියල ගන්න පුළන් මේ ඇතර දැන් හැරිස් හවස් හැරි ස්ටයිල්ගේ හැරි සවල්් හවස එක එයාගේ ෆයින්ලයින් ඇල්බම එකෙන් පස්සේ
කොවිඩ් කාලේ ගත වෙලා ඉවරලා ආපු ඇල්බම් එක. එතකොට ගොඩක් වෙලාට කොවිඩ් කාලේ වෙච්ච අත්දැකීම් මේ දේවල් වලින් එයා හිතන්න අලුතෙන් හිතන්න පෙළඹිච්ච තැන ඒවා ඒ ආශ්‍රයෙන් ගොඩක් පදනමක් පැටිච්ච සින්දු මං හිතන්නේ එතන තියෙනවා. හැරිස් හවුස් ඇල්බම් එකේ. ඉතින් ඒ වගේ අර මේකත් මට හිතෙන කංජනාක් වගේ මේ ඒ කියන්නේ කාලරේඛා පොතේ ඒව ගැන තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ පොතේ ගොඩක් දුරට මේ 19 කියලා වෙනම සෙක්ෂන් එකක්ම දාලා තියෙනවනේ. ඒ ගැනත් වෙනම කියන්න ඕනේ. ඉතින් මම අර පොඩි පොඩි අමුතු දේවල් ටික මමත් කරයි කියවනේ. ඉතින් මේ අශෝක විදුරුව මේ අශෝක විදුරුව නම් නෙමෙයි වෙන්නේ මතන අක්ක අදහස් කරන්නේ නැත්නම් අර උස අශෝක විදුරුව. ඒතර ඒවයි මිනිස්සු ඉස්සර තේ බීලා තියෙන. ඉතින් අර තැපැල් 90ක් ගැන තියෙනවා සස්පිත් කීර්තිනත්ත මල්ලිගේ මේ පිරිමිනිති පිනිවිනීම පොතේ. ඉතින් අර ඒ වගේ අර පොඩ්ඩක් අර ඒ භාෂාව ඒ වචන මැරෙන්න නොදී තමන්ගේ කලාකෘතිවල අර මැණික් ගල්මින් ඔබවන කලාකරුවන් හරි වාසනාවන්ත. ඉතින් ඇත්තට ඒ කියන්නේ ඒ වචන පවා අපිට මිස් වෙන්නේ නැහැ. මේ වගේ නිර්මාණ වලින් වෙන්න ඕනේ මේ දේවල්. සමහර වචන අමරණීයත්වයට පත් කරන්න පුළුවන් අපිට කලාව හරහා. සමහර සිතුවිලි අපිට අමරණීයත්වයට පත් කරන්න පුළුවන්. සමහර චරිත, සමහර ක්‍රියාවලි, සමහර මතකයන් අමතක නොවන මතකයන් බවට පත් කරන්න පුළුවන් අපිට මේ කවිය කලාව හරහා. ඉතින් තවත් තියෙනවා ඉතින් මේ වගේ අර අක්කගේ අර අමුතු ලියවිල්ල. නේද? කාමරය කියලා නම් කරලා තියෙන. කාමරය කාර්යබහුල හතරමං හන්දියකි. උතුරින් හින්දියන් පිච්චමල් ගාලද දකුණතින් අඩටාත්පයෙන් වැසුණු ලියදද කියන භාගයක් උසක තාපය. බස්නාහිනින් රළනගන මුහුදද නැගෙනහිරින් පොත්‍රාක්කයද උදුබැලි නින්නෙන් ඒ මධ්‍යේ මමද සිටින හේයින් මේ කුමන ජීවිතයක්ද? හෝන් හඳද වාහන ටයර් හඳද පාමහන් නගන හඳද දැන් මම වෙන්වෙන්ම හඳුනමි. ඉඳ හිට දවසක රියාන තුරකින් එකෙකු දෙදෙනෙකු සමූහයක් ලෝකේ බරාදු කරන්නට මෙන් ඉක්ම යන බවද දන්න. වගේ අරනියන් අමුතු ගතිය තියෙනවා කවි කවියට. මම තව ලියාගත්ත තැන් තියෙනවා කුප්‍රකට දිවිනි කියලා කවියක්. සුළුපටු නැත විනෝදය. ජනතාවට උපසර්ග වලින් අමතන විත. ජනතාව ළඟ ලූ ප්‍රත්‍ය දෛනිකව වතුර සමග බොන්නට. මහ ජනතාව ළඟ විස්මය දිලගුණ ජීවිතයේ අමාරුතයන් වල අඩ තැමීම. අඩයක් විදිහට තියන්නේ. අර වාහන පල්ලම යනකොට අඩයක් විදිහට තියන්නේ. සුළු ජනයාට සංගල වරහන් අවදානම් අවස්ථාවල පාවිච්චියට. සුළුවෙන් නොතකුණු මැනවි ජනතාවට ලැබුණු විනෝදය ට්වීට් වලින් පවා මෙන්ෂන් දැන් නම් X කියලා කියන්නේ ට්වීට් වලින් පවා මෙන්ෂන් කර රජවරුම තන්න ලැබෙන. ඒ රජවරුන් මෙන්ෂන් කරන ඩොන් ට්‍රම්ප්ලා වගේ කට්ටිය. ඉතින් ඒවයි කට්ටියව මෙන්ෂන් කරලා ඉතින් දාන්න. මම යාගෙන වැරද්දක් මේ මැසේජ් එක කිව්වේ මම පොඩි උදාහරණයක් විතර ගත්තා. ඉතින් වාර්ෂික ටෙක්ස්ට් මැසේජ් සුබපතා ඒවා ගෙලවට අයිතන. ඉතින් අර මේ කියනනේ මේ හැපි නිව් ඉයර් ඊට පස්සේ සුබනාව වසරක් ඒවා කියලා එන්නේ. භාෂා තුනෙන්මද කොහෙද එන්නේ ඒ වගේ. ඉතින් අර ඒ ගතිය අමුතු ගතිය අපිට මිස්සන දේවල් නේ අපි ලියන්න පරම්පරෙමින් නැති දේවල් මං හිතන්නේ ඒක අර මං හිතන්නේ ඒකම තමයි අක්කගේ ලිවිල්ලේ තියෙන අපූර්වත්වය. මේකේ දෙක මේ කවියක් තියෙනවා මම ඒක නෝට් එකක් දාන්නේ මේ මනෝලෝකයක සැරිසරන්නට ඇරයුම් කරන සුළු කවි නිමිති සහ කවි ආරක් තියෙන කිමිදියක් තමයි කාංචනා මිලානි කියලා මම හඳුනා ගන්න. ඇත්තටම ආපෞසරයක් අර ප්‍රේමේකාර්තු පොත ඒ වගේම මේ අලුතෙන්ම ඇත්තටම කියවන්න ඕනේ කාල රේඛා පොත. සිහිමදව කියලා නම් කරලා තියෙන මේ කවිය පහත් වී ලියන මේසයට කියවමි. සිහිවන විට පවා රිදුම් දෙන ළඟ ගිනි ගන්නා මතකය. නුවමනා උවමනාවකි. රළුව හිසගෙස් අතගාන ගොරෝසුවල්ල ඔබේ මුහුණට නොගැලපෙන. ඒ සිහිව මනක් කල්පිත නාන ඔරුවක ගිලිමි. බුබුලු නනතෙක් හුස්ම අල්ලාගෙන සිටිමි. සංසුන්ව ශාන්තව ගොඩෙමි. පිටු දෙකේ කවි මේ තියෙන ගොඩක් ඒවා. හිස බාගෙන බිමට යලිත් කියවමි. මකා දැමූ පැරණි පණිවිඩ අසම්වර පින්තූර ඇස් වසා සිහි කරමි. කලවර රැලි සහිත දිය මත සැහැල්ලුවෙන් ඇවිදින යුරු දකිමි. සිහිමදව දැලට හසු මසකුමෙන් ගොඩෙමි. යමි. යලි එනු හැකි දයාසමි. අර චරතන්යන්ගේ මම හිතන්නේ මලවුන්ගේ අවුරුද්දානේ මලවුන්ගේ නේද මේ එක කෝට්ටයක් නේද අර නොගොස් ආපසු එන්ට බැරිය නේද ගියොත් ආපසු එන්ට බැරිය මොකද කෝට්ටයක් තියෙනවනේ මම මතක නැහැ හරියටම ඒක පොඩ්ඩක් මතක් වුණා මට මේකෙන්. ඉතින් කොහොම හරි මේ අර මේ වගේ අර අමුතු ගතිය කවිවල දෙන එක කියන්නම ඕනේ. සමහර කවි නම් ඇත්තටම අර කියවලා ਵਿਚාරයෙන් ලක් කරන්නේ නෙමෙයි ඇත්තටම මේක කියවලා මේ මනෝපාර ගහනවා කියන එක තමයි මම හිතන්නේ කරන්න ඕන ගොඩක් තැන්වල. ඉතින් අර හරිම දාර්ශනික අදහස් කියන කවි තියෙනවා මෙතන. මම ගොඩක් ආස කවියක් තියෙනවා මෙතන.
මේකර කවි දෙකක් තිබ මගේ හිතගත්ත මේක තියෙන අන්තරාදායක කියල කවියක් දුටු සතුටු මල්ගාල ගුල්ලාප් දැමින දුටු සතුටු මල්ගාල උගුල්ලා දැමින දැන් එතන හිස්තනකි පස් ගොඩකි සමාර පෙම්වත් දෑ අන්න එහෙම උගුල්ලා දැමේ හිස්තැන් තැනේ වෙනත් තේරුම් ඇතිව තවත් තැන්වල වන්නගේ කාලෙකට පෙර සර්ප විසාදිය පැළයටත් අඹගහේ හෙවන යට වැනමින් සිටි ප්‍රාණජීව ගහටත් උනේ ඔය තිකමය ඉගිල්ලෙන්න්නට කටයුතු දෙන කාගේ යනට කාගේ මන්නයට යට තුවාද තෙම් මතක නැත මතක පැල්නම් දිය සෙවලමිනි පිළිකුල දනවයි ඔක්කාරය වඩවයි ඉන්දයානු පිච්ච පෙළේ පවා දැන් අවධානම දනි ආදරෙන් රැක්කාට යන්න විය හැකි බවදනි බුදුන්ට මල් දුන්නාට පින් තවත් මදි බවදනී සමහර පෙම් කතාහෙම අරාමුතු එකන ඒ ආරෙන්ම මිනිසුන් සෑන දැනෙන විදිට තමන්ගේ කවියාරක් හොයාගන්න එක කියන එක නේද ඒ ආරෙම්ම ලියමින් ඒ අතරේ මිනිස්සුන්ට දෙයක් දැනන දනවන්න පුළුවන් වචනහරමයක් බවට තමන්ගේ කවිතාවය දියුණු කරගන්නවා කියන එක වෙනම අනන්නතාවයක් රඳවන්න දේශක්කෙන අපි හැමදාමත් කියනවා සිංහලය තරහ කරගන්න ඇතුව ඉංග්‍රිසි යාලු කරගන්න කිවිදියක් ඒවගේ අර තමන්ගේ විදියක් හොයාගන්න එක තමයි තමන්ගේ කවි ආර කෙලි කියන්නේ සහයක තමන්ට තෘප්තියක් ලැබෙන දෙයක් තමන්ට තමන්ගේ කලාව හනි හොඳින් කරගන්න ලොකු බලයක් ඒක ලොකු තල්ලුවක් ඒක ඒක කරගන්න උත්සාගන්න තමන්ගේ කවිය තුළ තමන්ගේ ලකුණ තියන උත්සාගන්න මහිතන කාංචන විනායකගේ ඒ ගතිය තින සාමහිතන මට හරිට මතන කුමාර හෙට්ටිය ආරච්චි කවියද කුමාර සිරිවර්ධන වට ඒ නම මට පැටලෙනවා අර උඩු රැවලත් තියෙන කණ්ඩර් දෙයක් දාන මහිතන අපේ මේ පෙරදින මේ අන මට නම මතකන තියෙන බොහොම සමාවන්න මේ මංගර නම්මතක තබාගෙනීම ලොකු දක්ෂයෙක් නෙවෙයි ඉතින් අර ඒ කවයා මේ තුමා පවා මහිතන අරයි අමුතු ගතිය කවිවල ගොඩක් තියෙන ඒවයි තින අමුතු පුපුරණ කවි කැනෙ අමුතු දේවල් උතුරා දෝර ගලහන ගතියක් ඒ කවිවල තියෙන තන කියවල වැලුත් එතනම තේරීමකත්ම කියන්න කියලා තව කවියත් තින මේ හුද කලාව ගැන ගොඩක් මට දැනු කවියක් කුඩා කියලා නම් කලින් කුඩා බලන මේ මාතෘකාවෙන් පොඩි අර හුද කලා ගතියක් දැන්වන එක නගරයක මුහුණුසා කටහඬ සියක් අතරමං වෙයි මාව කන්දක නිම්නයක බසින අතර තුනී ලා කොළ වියන යටට සීතලට දැනේ අත්හැරෙන අත් කීපය තටු ගලවා විසිකර බෑවුමට පියෑඹීමෙන් පවා ගැලවී ඉන්න විට වරාමලක් පාවයේ කම්මුලේ හැපී වැටෙන්න්නට වනගුල්ම කඳුළු එකතු කර තැනූ කුඩා තතාකවල ගිලෙන්න්නට දියවී යන්නටත් රහස් ඉංගිය වන ගිලෙන්නද එහෙම අහන්නේ කාගෙන්ද විපිලිසරව තැන තැන නතරව කම්මුල් තෙමන ලෝලී සොඳග කාගේ දැයි පැටලුම් ලියනු බැරිව නිම්නයට බසිමි තව කුඩාවෙමි මිනිස් සිරුරක මත් බවද ලිහා ගලවා විසිකර හැවක්සේ යන්නද එහම ඇවුවත් පලක් වේද ගසක් මෙන් පැළවෙන්න කවරුහරි කියාවිද ඉතින් මම් විපිලිසරමෙමි තවත් කුඩාවෙමි නගරයක මගේම මනෝව්‍යාදියක ශෝකයේ නිම්නයට බසිමර රිනාත්මක ටෝන් එකක් ඇහෙන්න නියන් ශෝකාකූල ටෝර්නයක් ඇහෙන්නේ අර හුද කලාමය භාවයක් ඇතන් දැනින් ඇති අර හැමතැනක මේක දනවල තියෙන ඒ ගතිගුණය ඉතිං තව කවි ගොඩක් තියෙන උදාහන විදිට මං ලියාගෙන තියෙන වීඩියක ගොඩක් දුක් මේ දික් කරන්න මං කැමතින අකයි කවලින් ධර්ශනික පනිට දෙන්න උත්සාගත තැන් මන්දකිනවා එක තැනක් මන්දකල් තින මේ නවතින්න කියල කවියක් තියෙනවා මම්මාවත්වල සැරසරණ විට යනෙන ගමන් අතර මඟ නවතා පිහාටුවක සැහැල්ුවෙන් පාත්‍රයට සිනාව දැමුවා පමණි වර්දවා වටා ගත යුතු නතමං තන කර උදාහන්න විදිට දැම ගිහිෙක් පැවිද්දෙක්ට මං තන්නේ කරපු නේද ගරු සත්කාරයක් වෙන්න පුළුවන් නමුත් ඒකර ඒක පමණ දැන ඒ දේවල් තමන්ට බාරගන්න කියන එක මංහිතන්නේ තමන් විසින් බාරගන්න ඕන කියන එක වගේ අදසම් මට දැනුනේ නමුත් මංහිතන්නේ මේ ඊට වඩා අර්ථයක් කියන්න උත්සාගත්තරම් ඒ දේවල් එකතු කරන්න මේ බලන කට්ටිය මංහරි සතුටයකට එම කරන්න පුළුවන්න සම්වාදයට එකතු වෙන්න ඉති මේක තියෙනව තවත් එමතු නොව විඩා ඇතැයි සිතා දියපොදක් පිරිනැමවා පමණි යන ගමන නැවති යුතු නැත එකනේ දිගට මේ ගමනයන් එක නවත්තන්න එපා දියපොදක් දුන්න කියලා විඩානිවාගෙන දිගට මෙයන්න නවත්තන්න එපා යන ගමන නැවති යුතුනෑ ඉල්ලා සිටි සියල්ල පිරිනැමේ නොහැක දානයද තන්නාව දෙක කාසියේ දෙපැත්තේ මුද්‍රා තබා නැත
ඉතිං මේක අන්තිමට කියනවා පසුපස සිටින් ලෝමැද මම්මුලාවැල් පාගන නොමනාය දුවන මුවන් දැක නෙලූ පලා අත්හල යුතු නැත පාත්‍රයලූ සිනාව අත්හැර දුන් දේය ඒ ගිනියන්න සිතින් සිත ලූ මැදීම අත්හරන්න නවතින්න තිං අර ඒවගේ අර දර්ශනිකත්වයක් දර්ශනික විදියක් පන් දකිනක්කගේ කවිකාරකම ඇතුළේ ඉතිං මංහිතන මම දැනට නෝඩ්ඩවුන් කරගෙන තියෙන දැන් නොම දැනට සටහන් ලියාගෙන තියෙන ඔය මේ ඔය තැන්ටික තමයි මහිතන මේ දිවයින කතන්දරයක් තියෙන නමකක්ද මේ විස්ස කවී ඉඳං තියෙන්නේ කුප්පකට දිවෙන එතන ඉඳං තියෙන ටික තමයි මං මේ කිව් දහනමේ කියලා තියෙන සෙක්ෂන්ෙක් ගැන මහිතේ නිදහසේ කියන්න හිතුන මේ විදියට මේ හැමතනකම් මන් දකින්න මිනිස්සුන්ගේ හුදකලාත්වය හුද කලා භාවය සමඟ බැඳුණු සබැඳී මනෝභාවයන් ක්‍රියාකලාපයන් ඒ දේවල් එතැන් සිට මිනිසු තවදුරට තමන්ගේ අලුත් ජීවිතයට අපි කියන ඒදවසර ගොඩක් කේවෙච නමක් තමයි නියුනෝම කියන එක මේ අලුත් සාමාන්‍යතාවය කියන එක එක අසාමානතාවන්නේ අලුත් නව සාමාන්‍යතාවයක් තර ඒකට මිනිස්සු කොමද මුහුණ දුන්න කියන එක මංහිතන ගොඩක් දුරන මතක් වෙන මේ කවි එලියල තින්නේ එච්චර ලස්සන්ට මොන මතකට මංහිතනය අර මේ අර ගෙවල්ලට කෑම අරංවා එලවල විගුන්න ලොරියාවන අර ඒ මතක් වන මේ කවි දකි ඒකම විශේෂයෙන්ම කියන්න නමුත් ඒවගේ දේවල අපිට ඒකාලේ ජීවිතය ගතවෙච්ච ඇති මතක් වෙන කාල වැඩිහිටි හෝ සාමන තේරනව සිලමෙක් නම් අනිවාරෙන් දෙදස් දානම විස්ස විසේක කාලේ ගතවෙච්ච ඇති මතක් කන හරිම අර සමර්තයම ඇතන හරි දුක හිතන ඒ කාල මතක් වෙදි දැම මේ ලියල් තින එක තනක් මිය ගොසිනි කලින් අය හැද දුම්රත කියන් මතන් දුම්රිය වෙන්න ඇති මහිතන දුම්රත නොයයි පැන් පෑ රේල් පාරේ එහම රේල් පාරගෙන කියනිසා එක වෙන්න පුළුවන් රේල් පාරේ එහා මෙහා නොපනී මිනිසු දත් නොමදී කිසිවෙක් පිළිවුඩේ සිටගෙන අර දිනදාර අපි දැකපු ජන ජීවිතය වැටට මල් පැලයට කොස්කොලේට රණ්ඩු නොකරයවුන් පාඩුව හිසබාගෙන ගෙතුළට වඩි සොරුන් මෙන් ගේට්ටු හරි චෝම්පාංකරු පව මගහරි මාළු බයිසිකල් දැක හිසහන් හිස් හංගා ගනි කොලිමිටිකරු දෙක දෙකත් අදේපාකීමෙන් දත් නොපෙන්න්නා සිනාසේ මේ දත් නොපෙන්න්න තොර එක්ස්ප්‍රසිවනස්ක මිනිස්සුන්ගේ හැඟින් ප්‍රකාශ කරන සුළුභාවය හරිම අඩු වනායකාර මට හිතන මිනිස්සු තමන්ගේ ලෝකවලට සීම වෙන්න වනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක තම මේ තන ගොඩක් වෙලාට මහිතන දකින එක සොරුන් මෙන් ගේට්වරි චූම් පාංකරු පවා මඟහරි මේ වගේ අද එපාකීමෙන් දත් නොපෙන්න්නා සිනාසේ ඉතින් මිය ගොසනී කලින් අය මේ සිටින්නේ අලුත් අය එකන මියයාම කියන එක අත්‍යවශ්‍යයම එක නොට නෙසසරි සෝගෙනවා ගැන එක නර ඒ අත්‍යවශ්‍යයෙන්ම අදහස් කරන්නේ නැහැ එකෙන් මනුසේ භෞතිකව මිය ගයා කියනක නමුත් මනුසේගේ ඇවතුම් පැවතුම් කියන කෝනෙන් බැලුවහම මනුසෙක් මිය ගයා කියනක වෙන්න පුළුව මේක මේ ගොසිනිය කනින්න මේ සිටින්නේ අලුත්ත ති මීටර් ගන්න දුරගන්න එකකාල මීටර ගැන සෑන මිනිසු කතා කරති ඒකන්සාර ඒක තම මෙතන කියන්න අද කිය මෙරල දයිස වෙන නිවසලටන මෙචර මිසු මැරුණ මෙචර මිසු නිරෝධයන කරන්න යවවා ඒවගේ කිය ගෙදර කොලයා කලවාදාදයි සොයන ඒ කොවිඩ් ආසාධිතයන තොර නිරෝධයන වෙන්න කියලා කොලාලවල යනනේ කල වෙච්ච දේවල් පන්දා ලැබුණන විපරන් කරන ඒදවසට සානාධාර තිබුණම ඒ වගේ රස්සාාවෙන් අස කරලදයි අසනය කැස්සොත් පැන්ලා දුවන ඒ අයම ශෝකයේ සිහි නිරක් ඇඳීමකි යයි හිතයට මම ආස කලින් හිටියට මල් පෙළ හෙලවුණත් මල් පැළ හෙලවනත් කඩු සංගෙන රේල් පාරය දත්මදින චූන් පාංකරු පස්සේ දුවන බෝගහ පාමල සල්ලි ඔටුවට කැටගන්න ඔය දැන්න ආයමත් නීරසයි මේ ප්‍රවේශම් ජීවිතීමට ඇත්තම මිනිස්සුන්ට කාලයක් ඇද මාසනය සතිකීපයක් ඇද පවන ගෙවලට ලයින්න ඇත්ත මිසුට තමන්ට තරහ ගිය තමන්ගේ ගෙදර ඉනිමිසුට්ක තරහගිය මේ ඒකාකාරය ජීවිතය තින් නීර සභාවයගෙන ඒගෙන් සයිතින් අර ඒ වගේ අර ඒක ලියල් තියෙන මේ එක මේකදගෙන පොයින්ට වියලි මේ දෙදස් දානම කාල මේ කොවිඩ් කාල මේ දෙදස් දානම විස්ස විසේක ඒ කාලගෙන ලියල් තියෙන විදිම මේ දකින්න කාලයානයක් වෙන මේක නම සොම්බි ඇතන මිනිසු මාර බයන මිනිසුට කැස්සක් කිවිසුමක් ගියත් මාර දිට බයි පිරන්තවෙලාන රස්රීට කාලයානයක් වැනිය දුම්රතය ටිකට් ගෙන නමලියවූ තුන්ඩු බාක් නමලියවූ තුන්ඩු බාස්කට් එකක දමා නාගෙන සැනිටයිස ඔබ ඇතුළු වන්නේ කාල තරණයකට ඇත්තම කතාව කිව්වත් අපට දෙදස් දානමය අවුරුද්ධර කලින් තිබුණ කාලෙයි දැන් දෙදස් විසි හතර විසි පහ යෝගේ වෙදක හීනයක් ගැතන මේ අවුදු කොහම ගෙවුණද කියලා අපි දන්න ගෙවල්ලට හිර වෙලා බයෙන් මර බයෙන් හිටිය මිනිස්සුම එක මැරෙනවා ඊට පස්සේ ලෝක මේ ලංකාය ලෝකය ප්‍රසිද්ධ චරතමිය ගිය කොවිඩ්වලින් ඒගලට අවමංගල්ලයක්වත් කෙරුන්න එවනට මිනිසුන් කෝමර ජීවිතයකට ගාන සරට ගයා මිනිසුන්ට සමාර මිනිසු රස්සාාව නැතින කොවිඩ් නිසාම මති ගනි වගේ කාලයානයක් වැනිය එතුර අර
අපි දන්න ඒබල්ල මෙහ බල දස් දානමෙන් 2023 24 විසි වෙලා කියලා වගේ. තර මේ කාලයන කියන එක මන්දකින්න ඒ වගේ කෝනක. දුම්රතේ හූම් නොකයා නවති. ඇද ඇතුළට එකා දෙන්න බෙල්ලෙන් වාඩි කරවා අතේ දුරින් ඇදියන්නේ අදිසි බෙම්ගේත් ඇතුළනි. විටින්මිට සනිපාරක්ෂක පිණිමින්දු විසින උෂ්ණත්වය පිරික්සෙන තල්ලු කරපං ඕක බිමට උෂ්ණත්වය අධිකාය දුම්රතයෙන් එලියට තල්ලු කරන එපා හඬ විනාටි කීපයක් දෝංකාර දෙන තඩ් මිනිසිරක් රල්ලු මතු පිට ගැටනය මිනිස්සු මැරණකොට අපට ඒවගෙන අපස හිටල බලන්න සමහලට බැරි වුණ ඇතර මිනිසුට මංගල්ලයක්ත් කරන්න බැහන දවසල ගේ අමංගල කටතු මිනි පෙට්ටිය අරගෙන එහම තියන්න බෑන ගෙවල්ල තන ප්‍රශ්න වනාම තින් ඒවගේ කාලයක් ගත වුණා අපේ හැමෝගම ජීවිතර මද දුරක් යනවිට සීතල පෙද පාසි පිරි උමන් කටක් හමුවන සොම්බි මුණු ඒමැදින් එවෙන අත දමා කවුලු තුළින් එය ඔබේ මුණේ මතු පිට සම ඉරාගන්නට දැත්කන මිනිස් හරයමානෙන් තමගේ ජීවිතය පනකෙන්ද රැකගත්තේ තර අපි දන්නවා කොච්චර ගෙදරින් එලියකට පොඩ්ඩකට ගිහිලාවත් කොච්චර අපි අත්හෝදනවන මහිතන්නේ ඒදසන මීමුත්ගේ අතේ ඉරිත් මැකුණ ද බන්ද කියලා එච්චර දත් මේ අත මැදල මැදලා ගැන අපි ගැන්න අත හෝදල හෝදල මේ අර එකක විදියට මතකන අර අත එකක විදිට මෙහෙම මෙහෙම දාලා ඊට පස් මෙහෙම එකක විදියට මදින් මේ අත්තල මේ සමංගල නේද අතෝදන විදි අපි පුරදුනානි තොටිති අත්තල මේ අල්ල රේකාත් මැකුණද මන්ද කියලා එහෙම මිනිස්සු කතාවනන මිසලින් ඉතින් ඒ වගේ කාලයක් තමයි අපි ගත කරේ. ඉතින් මේක එකක විදියට තව ලියලා තියෙනවා. මේ මේක මරු මේක අර අකගේ දිග කවින මං කියවන කැමති නෑ මේ වීඩියෝ එකක් දික් වෙන අකගම මට බැනුම් අහන්න මං කිව්වාගේ මේ මේක සමර්ථයවල තින මේ අන්තිමට ටැංකි මාලු අපි වසංගටයකින් හිස නරක් වුණ ව්‍යාජ රසෝගය කුප්පකට විනෝදය වසංගතය මැද උත්සන් වුන බෙහිත් ගන්නට අමතකවගේ තිං අර මේ අර එක කාකාර මේ වසංගත කාලය මේකට ඇන්දල තියෙනවා එක තැන්වල ඉතින් ඒක මන් දකිනවා ගොඩක් දීක කවි සමහර කවිනම් පිටු දෙකතුන යන කවිතියනවා ගොඩක් කවි අතරම දෙකට එක කොලේක දෙපැත්තේ කවි ගොඩක් වෙලාර තියෙන මේක ඉතිං මට මේ දහන මේ කියන සෙක්ෂණ එකනම් ඇතරම ඔය කොවික් කතා තම ගොඩම්ම තියෙන ඉතින් ඔයිටික තම මට සෝමෝෂන් පෑගෙන කියන් තියෙන මට කාලයක් ගිල් හරි මේ කාලරේ කාපත කියවන්න මහරි ආසයි මං පොත ගත්ත ඒ දවස්සලම මේ ප්‍රියෝඩ වලින් අක්කගේ මේ මහිතන අක්කගේ විතරන්න මේ ඒ දවස්තනම් පිටවුණා මට හරිට මතකන අන්කිවිදිියක නම රංගනි ප්‍රධානවක්කගේ තව අනි කිවිදික මට ඇත්තරම නම් මතකනය මට සමාවෙන්න ඕනේ මං කලින්කගේ නම් හොඳට තිතර මතකන්න මනසෙක් නෑ ම සමනට වාසකමක් කර ඇතමට ඒක සමාවෙන් නොනේට මං ඒදවසල එකන රසකතායකින් ළඟළඟ පුත්තුනක් කාවයි දවසල කාලරේකාවයි මට හරිට මතකන අනිත් පොතේ නම හොට අනි පොද්දක නම් මතකමනෑ කාලරේකාව එක්කම තමයි මගේ පොද්දකම පෝස්ටයක් ඒදවසම දැම්ම කල මේ අකර දුන්දනාම කිවිදිියන් තුන්දෙනම මං ටැක් කල දැම්ම ඉතින් මේ ඒවත් රසවිදි නාසයි වෙලාවත් එක මකුමරි හොයාගන්න බාන්නනේ ඉතිං මට කියන් තියනෙ අර අක්කගේ අර මේ ප්‍රජෙක්් එක ඇත්තර මේ පැශනේට් ප්‍රජෙක්් එක මේක තම ඇත්තටම මං කියන්න මේකම කරන්න කියලාමුත් මේකන මේ පැෂන් එක තියන්න අනිවාර මිනිස්වර මක්කරලියල වෙල්ල පොට දාලා මක්කරි විකුණ ගන්න කියන කනෙවේ මේක කැම්පේෙන් යන්න මන් දන්න අප මේ දේ කරන්න ආසාර පැශනේට් ලක මන තේරෙන අර ඒ දේවල් කරද්දි මම අක්කගේ ගුණයන නෑ නමුත් මංකයන මේක ආදර්ශයට ගන්න අපට පුළන්වෙන්න ඕනේ අපි ඒක අපිතම මොකක් දෙකට කියන්නේ කවිගෙනම් වෙන්න ඔන්න එක නාට වෙන්න පුලන් කෙටි කතාන්නට ඕනම දෙයක් තාක්ෂණතක ඉස්රට යන්න නිර්මාණශීලි වෙන්න මිනිසුන් අතරට යන්න නමුත් මේකර සල්ලි මමයි මගේ ප්‍රසිද්ධිය ගැන කියනක නෙවෙන්න මගේතන අක මේක බොහම ප්‍රසිද්ධිය හැමෝ මේ වගේ බුක්මාක්ස් ටික හම්මෙන මිනිස්සු ෆොටෝ ගහල දාන්නන ෆෙස්බුක් කල නමුත් ඒක අපිට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සු අතරට මේ වගේ අර රහ විදියට යන්න හැද මේ වගේ අර පැශනයත් දේවල් කරන්න පුළුවන්තන මහන්සි වෙන්න කලාකරවෙක් වුණාම මොකද අපිට සමහර කාලවල ඒ දේවල් කරන්න බැරිවුණාම අපිට ආපස්සට ඇල්ල බලලා සතුරෙන්න්න ගොඩක් දේවල් ඉතුරෙනවනම් අන්න ඒ දවස් වෙනුවේ ඒ දේවල් කරලා තියන්ම කියන මට මගේ කෝස්ස එක මගේ මේ විශවිද්‍යාලය මේ යන සායනක වැඩකටයුතුත් එක මට ඇතන අපස්සට හැල්ල බලද කොවිඩ් කාලෙද ම නිකං ඉදරනය කියල මට බල සතුරුවෙන පුළන් පොතක් මං කරල තින මට සතුරේගෙන් පුද්ගලික මට සතුරේ මං ඉට පස විභාගවලින් අනන්තවත් බැටකෑව මන්සයන මහන්සේල තම ඒ තැන්මලින් මං උඩටාවේ ගොඩාවේ ඉතින් එවුණට මට අපස්සට එල්ල බලද මට හර සතුරේ ඇතන මට
හර ගෙදරට වෙලා නිකන් කකා බිබී හිටියේ නෑ කියන තෘප්තිය මට ඇත්තටම තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ කාලේ වෙද්දිත් මම මගේ විශ්වවිද්‍යාලයට ඇතුළේ මගේ පළමු වසරේ වැඩ කටයුතු කරන්න ගියා. නමුත් ඒ කෝස් එකටම ආපු අනිත් ළමයිත් ඕක කරානේ ඉතින්. ඒගොල්ලොත් ලකුණු ගන්න නැති මට වඩා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර මට කියන්න තියෙන්නේ මගේ තෘප්තිය කියන එක මිනිස්සු තමන්ගේ තෘප්තිය ඉල්ලන්නේ එක එක විදිවලට. නමුත් මං කියන්නේ අපිට පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ පැෂනේට්ලි දේවල් කරන්න. මම හිතන්නේ දැන් පොඩ්ඩක් සද්ද බද්ද බෝ වෙන වෙලාවක් මේක. ඉතින් මං දැනට සමුගන්නවා ඔයගලන්ගේ. එහෙම තමයි 2025 ඔක්තෝබර්